ෆොරින් මිනිස්ට්‍රි එකෙන් ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගන්න හැටි බලමු. මුලින්ම ෆොරින් මිනිස්ට්‍රි ඔන්ලයින් අපොයින්ට්මන්ට් කියලා යවුවාම ඔන්ලයින් කවුන්සිලර් සර්විස් එකට යනවා. එතනින් get an appointment කියන එක ක්ලික් කරාම අපි channelling එකේ appointment වලට යනවා. මේ section එකේ ඔයා බත්තර මුල්ල හරිය ඔයාට කැමති එකක් තෝරන්න. ෆොරින් මිනිස්ට්‍රි කවුන්සිලර් සර්විස් එකේ තියෙන තැන. ඊට පස්සේ බත්තර මුල්ල තෝරගෙන අපි දැන් බලමු Sunday සාමාන්‍යයෙන් මේක වහලා තියෙන්නේ. ඒ කියන්නේ Sunday appointment දෙන්නේ. අපි ඒකෙන්ද වෙන date එකක් බලමු. Monday මෙතන search button එක ගිහුවාම අපිට එදාට තියෙන appointment ටික බලා ගන්න පුළුවන්. මෙයාට හමාර එක නම් full. පස්සේ 9:30 වගේ එක වගේ වෙනකන් තියෙන appointment. මේකෙන් ඔයාට කැමති වෙලාව තෝරගෙන available කියන බටන් එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාම මෙහෙම ඉන්ටර්ෆේස් එකක් එනවා. මේකේ අපේ නම ඔය අපේ details වගේ තෝරන්න තියෙනවා. මිසිස් දාලා මිස්ටර් නම් ඔයාගේ name එක ගහන්න. මෙතන example එකක් ගහන්න. ඊට පස්සේ ඔයාගේ number එක මේ number එක හරියට දෙන්න. ඔයාගේ mobile number එක. ඔයාගේ mobile number එක ගිහුවට පස්සේ ඔයාගේ local කියන්නේ මෙතන ID number එක හරි foreign කියන්නේ passport number එක හරි දෙකෙන් එකක් දෙන්න තියෙන්නේ. මෙතන ID number එක හරි passport එක හරි ඔයා කැමති එකක් දෙන්න. එතන passport එක හරි ID number එක හරි දුන්නට පස්සේ ඔයාගේ mail එක ගහන්න ඉන්නේ. mail එකත් හරියටම බලලා හරි mail එක දෙන්න. මොකද ඔයාගේ appointment confirmation එක එන්නේ ඔයාගේ mail එකටයි ඔයාගේ mobile එකටයි ඒ දෙක හරියට දෙන්න බලන්න. ඔයා mail එක දුන්නාම ඔයාගේ address එක ඉල්ලනවා. address එකක් දෙන්න. මෙතන comma ඒ වගේ ගහන්න බැහැ. මම මෙතන පෙන්නන්නම් මගේ address එකේ comma එකක් ගහලා. එතකොට ඒක දෙන්නේ නැහැ. දැන් comma ගහන්න නැතුව ඔයාගේ address එක ගහන්න. comma full stop ඔය වගේ තියන්න නැතුව. ගාලා ඔයාගේ දැන් මේ සහතික හරි ඔයාගේ ඇටස් කාඩ් එක ඔයා ගන්න යන්නේ ඔයාම නම් same as above කියන එක දෙන්න. තාම ඔයාගේ තාත්තා හරි කවුරු හරි යනවා නම් එයාගේ නම එයාගේ ID number එක හරියට දෙන්න. දුන්නාට පස්සේ applicant details ටික බලන්න හරියද කියලා. ඒ details ටික හරියද බලලා pay කියන එක ඔබන්න. මෙතනින් ඔයාගේ details වෙනස් කරගන්න ඕන නම් change details දෙන්න. නැත්තම් pay කියන එක ඔබන්න. මෙතන details ටික ආයෙ appear වෙනවා place එක weight ටික. ඊට පස්සේ මෙතන ඔයාගේ payment method එක තෝරන්න visa card එකක්ද master card එකක්ද මොකකින්ද pay කරන්න කියලා රුපියල් 11000 වరకు payment එකක් කරන්න තියෙන්නේ. දෙදෙන accept terms and conditions දීලා proceed payment දෙන්න. එතන payment එක proceed payment දුන්නාට පස්සේ අපි ඊළඟට මේ වගේ interface එකකට එන්න මේකේ visa card එකක් දෙතුල්ල master card එකක් දෙතුල්ල card number expiry month year CVN එක ගාලා ඔයාලා payment එක කරන් රුපියල් 11000ක ඒ payment එක pay කරාම ඔයාට එන මේ වගේ mail එකක් ඔයාගේ mobile number එකටත් එනවා පොඩි SMS එකක්. මේ mail එක පෙන්නන්නේ දාට ගිහිල්ලා එතන ආරක්ෂක මහත්වරුන්ට. එයාලා ඊට පස්සේ මේක බලලා ඔයාට ඇතුළට යන්න දෙන වෙලාවට මේ කොළඹ location එක මං chat box එකේ දාන්නම්. location එක Google map එකේ. මෙතනට ගියාට පස්සේ 12 වෙනි තට්ටුවට යන්න මට මතක හැටියට. ඒක පොඩ්ඩක් confirm කරගෙන ඔයාලා ඇතුළට යන්න. ඔයාලා ඇතුළට ගියාම ඔයාගේ ID number එක බලලා ඔයාගේ appointment එක confirm කරලා ඔයාලව ඇතුළට දානවා. ඊපස්සේ ඔයාගේ process එක කරගන්න තමයි තියෙන්නේ.